අද මං අන්බොක්ස් කරන්න යන්නේ ටෙමු එකෙන් දාපු මම තුන්වෙනි ඕඩර් එක. එහෙනම් අපි ඒක අන්බොක්ස් කරලා බලමු. හරි ඔයාලට ඔයාලට මේ විදිහට මගේ ටෙමු එකෙන් දාපු ඕඩර්ස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ මුලින්ම ගන්නකොට ඉතින් මුලින්ම තියලා මේකේ බඩු ගොඩක් තියෙනවා. ඉතින් මම බඩු ඔක්කොම ටික එළියට ගන්නවා. ඉතින් මං අද ඕඩර් කරා ස්කූල් එකට ඕන වෙන අයිටම්ස් ටිකකුයි ඒකට ඕන වෙන අයිටම්ස් ටිකකුයි ඔන්න ඉතින් මං අර සයින් කරගන්න ඕනේ. ඇත්තම මෙතන ඉඳන් යාළුවනේ. මේ අය මොනවත් නැහැ. ඉතින් ඔයාලට මුලින්ම තියෙනවා මගේ ඔක්ටොපස් ට්‍රයිපොඩ් එක. මේ ගුණේ මට රුපියල් 500 ගාණක් ඔක්ටොපස් ට්‍රයිපොඩ් එකක් තමයි මේ තියෙන්නේ. මම ඔයාලට එළියට ගන්න පෙන්නනවා. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට ගානට මේක නමා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට ගානට ඇඩ්ජස්ට් කරලා මෙන්න මෙතන ෆෝන් එක සෙට් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතනද. ඉතින් මේක තමයි ඒකේ තියෙන ෆෝන් එක සෙට් කරන්න පුළුවන් කෑල්ල. ඉතින් මේක මේ විදිහට දික් කරන්න පුළුවන්. හායි යාළුවනේ මම ටෙමෝ එකෙන් මං දාපු ෆස්ට් ඕඩර් එක ගැන කියන්න තමයි මං ආවේ. මේ තියෙන්නේ මම ඕඩර් කරපු මේකප් සෙට් එක. ඊට අමතරව මම ගත්තා මෙන්න මේ ලිප්ස්ටික් එක. බලන්න මේකේ කලර් එක කොහොමද කියලා. මේ තියෙන්නේ ඒක හරිම ලස්සනයි. ඉතින් මතක් කළා ඔයගොල්ලෝ මේ channel එකට subscribe කරන්න. යාළුවනේ ඔයාලා දැන් මේ තියෙන්නේ ඉස්සලා තිබ්බට වඩා වෙනස්. දැන් මම මේ තියලා තියෙන ට්‍රයිපොඩ් එකෙන්මයි. දැන් අපි දෙවෙනි මේකටත් යමු. මෙන්න විදිහට මම ස්කූල් එකට ඉතින් ඔයාලා හැමෝම දන්නවා තෙමු ඇප් එක ගැන. අද පළවෙනි වතාවට මම දාපු තෙමු ඕඩර් එක මට හම්බ වුණා. ඉතින් ෆස්ට් ඕඩර් එක නිසා චූටි දයි ඕඩර් කරේ. මම ඕඩර් කරේ චූටි සන්ග්ලාස් දෙකකුයි හෙයා බෑන්ඩ්ස් 50කුයි. ඉතින් මේ තියෙන්නේ මම ඕඩර් කරපු සන්ග්ලාස් දෙක. මේ ඕඩර් එක දින 8ක් වගේ චූටි කාලයක් ඇතුළත මට හම්බ වුණා. ඉතින් මේ සන්ග්ලාස් දෙකට මට ගියේ රුපියල් 299ක් වගේ චූටි ගාණක්. ඒත් එක්කම ගොඩක් දවස් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ රීයුසින් වගේ යූස් කරන්න පුළුවන්. චූටි කියුට් හෙයා බෑන්ඩ්ස් මේ තියෙන්නේ. මේ වගේ හෙයා බෑන්ඩ්ස් 50ක්. මේ පැක් එකේ මට අද හම්බුණා. ඒක ස්කූල් එකට මම මේ විදිහට පර්ස් එකක් ඕඩර් කරා. ඒක බිග් පර්ස් එකක් කියලා තමයි තිබ්බේ නම්. මෙන්න මේ විදිහට හොඳට මේවත් තියෙනවා. ඉතින් ෂිපර්ස් එමත් තියෙනවා. ඔයාලට වෙන දේ අතුලත් මෙන්න මේ විදිහට තමයි ඒක දෙපැත්තක් කියලා තියෙනවා. ඒක දෙපැත්තක් කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මම පොඩ්ඩක් එළිය වැඩි කරා ඉතින් ඔයාලට පේන්නේ නැහැ හින්දා. මෙන්න මේ විදිහට මෙතනත් තව පොඩි කැල්ලක් තියෙනවා. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඉතින් මේ විදිහට මම පොඩි සන්ග්ලාස් දෙකක් ඕඩර් කරා. ඒකත් අපි ගලවලා බලමු. මේක ඕඩර් කරේ මට නම් නෙමෙයි තව අක්කි කෙනෙක් ඉන්නේ එයාට. මේ විදිහට තමයි තියෙන්නේ. ඒක ඕඩර් කරපු අකිලා දෙන්නෙක් ඉන්නවා. මම ඒ දෙන්නා පෙන්නන යාළුවනේ. ඒ දෙන්නටත් වීඩියෝ එකට එන්න ඕනේ කිව්වා. ඉතින් මේ විදිහට තමයි ඉතින් ලස්සනම තියෙනවා. හරි දැන් අපි සන්ග්ලාස් දෙක අයින් කරගමු. ඊළඟට කියලා ඉතින් තියෙන්නේ මම මේ විදිහට හයිලයිට්ස් වගේ ඕඩර් කරා. මෙතන හයිලයිට්ස් එක 4-5ක් තියෙනවා යාළුවනේ මෙතන හයිලයිට්ස්. ඒ විදිහට තමයි ඒ ටික තියෙනවා. තවත් පොඩි පෙන් වගේ හයිලයිට් ටිකක් ඕඩර් කරා. එතනත් තියෙනවා 6ක් තියෙනවා යාළුවනේ එතනත්. ඒවත් හයිලයිට්ස් තමයි. කලර් ටික මෙතනින් ගහලා තියෙනවා. දැන් අපි ටිකක් පැත්තෙන් තියාගමු. ආයෙ මෙන්න මේ විදිහට අපේ අම්මිට පොඩි පර්ස් එකක් ඕඩර් කරා. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ.
වෙන විදිහට ඒක ඇතුළත් පේනවා. ඉතින් ඔයාලට යාළුවනේ ඔයාලා පොඩි අදහසක් ගන්න පුළුවන් ඒකේ බඩු ගැනීමට එමුගේ බඩු ගැනීම. අපි ඒකත් පැත්තකින් තියගෙන යනවා. හරි යාළුවනේ මගේ ලයිට්ස් ටික ඕෆ් වෙලා තිබ්බේ දැන් මේ ටික ඔන් කරගත්තා. ආයි මේ විදිහට තවත් අකි කෙනෙකුට බූ බෑන්ඩ් අන්න ඒවා ටිකක් කරගෙන ආයි මෙතන තියෙනවා මෙන්න මේක මේකප් සෙට් එකක්. ඒකත් අපි අයින් කරගමු. ආයි මෙන්න විදිහට ලිප්ස්ටික් එකක් තියෙනවා යාළුවනේ. ඉතරයි තමයි අදට ඕඩර් තියෙන්නේ. දැන් අපි යන් මගේ වඩිය බලන්න. මෙන්න මේ විදිහට තියෙනවා හයිලයිට්ස් ටික. පර්ස් එක නම් මම ගන්නේ නැහැ යාළුවනේ. ඒක ඔයාලට මුලින් පෙන්නනවා. මෙන්න මේ හයිලයිට් වල අපි හොඳට බලමු ලියනවා බලමු. මෙන්න විදිහට හයිලයිට් එකක් තියෙනවා. අපි ඒක ලියනවාද බලමු යාළුවනේ. යාළුවනේ මේ ළඟ තිබ්බ මම කොලයක් තමයි ගත්තේ. අපි මුලින්ම රෝස පාටික ලියනවාද බලමු. ඒකත් හොඳට ලිය වෙනවා. මේ කලයකින්මුත් බලමු. ඒකත් හරියටම ලියනවා. මේ අපි දැන් බ්ලූ කලයකින් බලමු. යාළුවනේ මං ගේනවා ඔයාලට ළඟදිම ටෙමුද හොඳ අලිඑක්ස්ප්‍රෙස්ද හොඳ ගණන් අඩුම කීයද ඒ විස්තර ටික මම ඔක්කොම ළඟදිම ගේනවා යාළුවනේ. අද හරියට හරි වෙන්න පුළුවන්. මෙන්න විදිහට හයිලයිට්ස් කලර් ටික ඔක්කොම ලිය වෙනවා යාළුවනේ හොඳට. අපි ඒක පැත්තකින් තියාගමු දැන්. කවර් එක අයින් කරමු. මේ ටිකත් අපි අරන් බලමු එළියට. ඉතින් ඒ ටික මේ විදිහට තමයි තියෙන්නේ. ඒකේ ඩබල් එකක් තියෙනවා යාළුවනේ. මෙන්න මේ විදිහට ඩබල් දෙපැත්තම තියෙනවා වල පේනයි. ඉතින් මම ඒකේ ඔක්කොම චෙක් කරගත්තට පස්සේ හරි යාළුවනේ දැන් මම ඒ ඔක්කොම ටික චෙක් කරගත්තා. I think දැන් අපි බලමු මගේ tripod එක කොයි වගේද කියලා. හරි යාළුවනේ මම මේක සෙට් කරගත්තට පස්සේ මෙන්න විදිහට තියාගන්න තමයි තියෙන්නේ ලස්සනට. මෙන්න විදිහට ඔයාලට ෆෝන් එක සෙට් කරගන්න පුළුවන් ඔයාලට පේනදී. ඒක ගානට තියෙනවා යාළුවනේ. මෙතනනේ ඔක්ටපස් කියන එකගේ මේවා තුනක් තියෙනවා. හරි යාළුවනේ මේ විදිහට තමයි තියෙන්නේ. මේක කරගන්න පුළුවන් වුණා. ඔයාලට මේ මෙතන සෙට් කරගන්න පුළුවන් මේක මම ඒක සෙට් කරලා පෙන්නනවා. මෙන්න විදිහට තමයි ඒක සෙට් කරගන්න ඕනේ. ආයි මේ බෝල් එක කරගන්න පුළුවන් ඒක. මේක ඔයාලට ඕන විදිහට තියාගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙහෙම තියාගන්න පුළුවන් යාළුවනේ ඒක පොඩක් කැඩෙනවා. ඉතින් ඒ ගානට නම් මං හිතනවා මේක හොඳයි කියලා. ඉතින් මේක කඩන්න පුළුවන්. ඉතින් ඕන පැත්තට හරව ගන්න පුළුවන්. ඉතින් මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි යාළුවනේ ඉතින් මම මේකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔෆ් කරා. හරි යාළුවනේ ඉතින් මං එනම් අදට ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා පාරකුත් දාන්න යාළුවනේ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. සුබ දවසක්.